හරි බං එල ඉතින් නදියාව අදත් සුපිරි වීඩියෝ එකක් අරගෙන ඉතින් උඹලා දන්නේ දැන්ටත් මොකක්ද කියන වීඩියෝ එක කියලා ඉතින් අපි අලුතෙන් එන්න තියෙන ඉවෙන්ට් සෙට් එකක්ම ඉතින් ඉවෙන්ට් සෙට් එක ගැන තමයි ඉතින් අද ගෙන වීඩියෝ එක තියෙන්නේ. ඒ වීඩියෝ එක හොඳ ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න ඉතින් එහෙනම් අපි යන් අද ගෙන අපු වීඩියෝ එකට I love the way you activate your hips and push your ass out. Gotta put the woman in so bad I'm about to pass out. Wanna dig you. හරි ගයිස් ඉතින් අපි ඊළඟට එන්න තියෙනවා ඉතින් හයිකෝ බුක් එකක් ඉතින් අලුත් හයිකෝ බුක් එක ඉතින් අපි බලමු මේක ඩිසයින් වෙලා තියෙන විදිහ. හරි ගයිස් ඉතින් අපිට ඊළඟට টොප් අප් ඉවෙන්ට් එකක් විදිහට තමයි ඉතින් මේ හයිකෝ බුක් එකේ එන්නේ. ඉතින් මේක මෙහෙම තමයි ඉතින් ඩිසයින් වෙලා තියෙන විදිහ ඔයාලත් බලාගෙන පුළුවන්. ඉතින් මේක එන්නේ අපිට මැයි 4ත් 6ත් අතර තමයි ඉතින් ඒ දවස් දෙකකින් එක තමයි ඒ දවස් අතර තමයි එන්නේ. ඉතින් මේ හරි මේ තියෙන්නේ හයිකෝ බුක් එක ඇතුලේ තියෙන දේවල් ඉතින් ඉමෝට් එක කටාන එක आई वोल स्किन තියෙන සුපිරි ඩිසයින් කරපු आई බයික් එකක් තියෙන සුපිරි आई ඉතින් මේ ගන් ස්කින් එක නම් මේක නම් ෆාමස් එකක් आई ඉතින් ඒකත් සුපිරි ඉතින් आई ෆාමස් ස්කින් එකත් ඉතින් ඔහොම තමයි ඉතින් මේ ඉවෙන්ට් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් අපි හරි ඉතින් අපිට ඊළඟට එන්න තියෙන තව සුපිරි ඉවෝ බන්ඩල් එකක් ඉතින් අපි යන් එහෙනම් ඒක ඩිසයින් කරලා තියෙන විදිය බලන්න. හරි ඉතින් මේ කිට් එක ඉතින් අපිට එහෙම තමයි ඉතින් ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් අපිට ටෝගන්ටා ඉවෙන්ට් එක කර තමයි ඉතින් මේකේ එනවා කියලා නම් තියෙන්නේ. ඉතින් ඒක ඉතින් අනිත් ඉවෝ බන්ඩල් තරම් නැති සෙට් නෑ. ඒක ඉතින් අතනම් අනිත් පරණ ඉවෝ බන්ඩල් තරම් නම් යාළුවෙන් එන්න තියෙන ඉවෝ බන්ඩල් එක සෙට් නෑ. ඒක බෑ ඉතින් ගන්න ඇත් නෑ ඉතින් වාසියක්. ඉතින් මේක ඉන්නේ නම් ඉතින් මැයි 8 කියලා තමයි තියෙන්නේ නම් ඉතින් කන්ෆර්ම් ඩේට් එක විදියට. හරි ගයිස් ඉතින් අපිට ඊළඟට මිස්ට්‍රි ෂොප් ඉවෙන්ට් එකක් උත් වෙනවා කියලා තියෙනවා. ඉතින් අපි මේ මිස්ට්‍රි ෂොප් ඉවෙන්ට් එකේ ඩිසයින් කරලා තියෙන විදිය බලන්න. හරි ගයිස් ඉතින් මේ ඉවෙන්ට් එක නම් ඉතින් අපිට මැයි 10 තමයි එනවා කියලා තියෙන්නේ. ඉතින් සුපිරි මෝඩ් දෙකකුයි සුපිරි කාර් ස්කින් එකක් බයික් ස්කින් එකක් මාස්ටර් ට්‍රක් ස්කින් එකක් ඉතින් එනවා කියලා තියෙනවා ඉතින් මේ ඉවෙන්ට් එකත් එක්ක. හරි ගයිස් ඉතින් අපි බලමු ඉතින් අපිට ඊළඟට එන්න තියෙන ඉවෙන්ට් එක කොහොමද ඩිසයින් කරලා තියෙන්නේ කියලා බලන්න. හරි ගයිස් ඉතින් අපිට ඊළඟට පෝකර් සෙට් එක තමයි ඉතින් රිටර්න් කරනවා කියලා තියෙන්නේ. ඉතින් මේක අපිට රිටර්න් වෙන දවසක් විදිහට දාලා නම් තියෙන්නේ. ඉතින් කන්ෆර්ම් ඩේට් ඉන්නේ අප්‍රේල් 28. මේ අප්‍රේල් 28 එනවා කියලා තියෙනවා. ඉතින් මේ පෝකර් සෙට් එක නැති පෝකර් නැති යාළුවන්ට නම් ඉතින් වාසි මේක ගන්න නම් ඉතින් ආයිත් පාරක් රිටර්න් කරනවා. ඉතින් මේක කලින් පාරකුත් අපි රිටර්න් කරා මතකයි. ඉතින් ආයි පාර රිටර්න් කරනවා කියලා තියෙනවා. ඉතින් මේ වගේ ටෝගන් උත් තියෙනවා. ඉතින් ටෝගන් එක කොල්ලත් ගන්න පුළුවන් ඉතින් ගන්න කෙනෙකුට. හරි ගයිස් ඉතින් අද ගෙන ආපු වීඩියෝ එක මම මෙතනින් එන්ඩ් කරනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න ඉතින් යාළුවෙකුට බලන්න ෂෙයා කරන්න එහෙනම් ඉතින් අපි කැපුණා.